Let's make my kisses cookies. මේක හරිම ලේසි රෙසිපි එකක්. ingredients තුනකින් හදන්න පුළුවන්. ඔයා ගන්න බීට් එකේවත් බෝල් එකේවත් වතුර චුට්ටක්වත් නැති වෙන්න හොඳට පිහදා ගන්න. වතුර තිබ්බොත් රෙසිපි එක වරදිනවා. බෝල් එකට බිත්තර සුදු මද දෙකක් දාලා ස්පීඩ් එක අඩුවෙන් බීට් කරගන්න. විනාඩියක් විතර බීට් කරගෙන සීනි ග්‍රෑම් 100ක් ග්‍රයින්ඩ් එකට දාලා කුඩු කරගෙන ඒක ටික ටික එකතු කරන ගමන් බීට් කරගන්න. එකපාර සීනි එකතු කරොත් වොලියුම් එක අඩු වෙනවා. ඒ නිසා ටික ටික දාගන්න. කිසස් වලට ක්‍රීම් ඔෆ් ටාටා තමයි එකතු කරන්නේ. හැබැයි ගොඩක් ගෙවල් ඒක නැති නිසා ඔප්ෂන් එකක් විදිහට නාරන් දෙහි ලෙමන් වගේ දෙයක් දාගන්න. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මෙතන නාරම් බින්දු 2-3ක් දාගන්නවා. ඒ වගේම වැනිලා තේ හැඳි කාලකටත් වඩා ටිකක් අඩුවෙන් දාගෙන හොඳට බීට් කරගන්න. වීඩියෝ එකේ පෙන්නන ප්‍රමාණය වෙනකම් බීට් කරගන්න. ඔයාලා කැමති නොසෙල් එකක් අරගෙන ඒක පයිපින් බෑග් එකකට දාගන්න. මං හදන්නේ ක්‍රිස්මස් තීම් එකට. ඒ නිසා රතු පාට ෆුඩ් කලරින් ටූත් පික් එකක් අරගෙන මම පයිපින් බෑග් එක ඇතුලෙන් ඉරි අඳිනවා. එතකොට අපේ කිසස් කුකීස් වලට ලස්සන ඩිසයින් එකක් එනවා. පයිපින් බෑග් එක ඇතුලේ තියෙන යා බබල්ස් ටික කැඩිලා ඩිසයින් එක ලස්සනට එන්න නම් පීයකින් හරි හැන්දකින් හරි ඒක ඉස්සරහට තද කරගන්න. මේක පළවෙනි 3-4 සුදු පාටට එන්නේ. හැබැයි ඊට පස්සේ අපිට ඕන ඩිසයින් එක එනවා. සංශක 90ට විනාඩි 10ක් ප්‍රීහීට් කරපු oven එකක පැයක් මේ ටික බේක් කරගන්න. කලින් රෙසිපි එක වැරදුනා නම් මේ ටිප්ස් ටික ෆලෝ කරලා බලන්න. මේ වගේ රෙසිපි බලන්න මාව ෆලෝ කරලා තියාගන්න.